හෙලෝ ලෝකේ 8 වෙනි පුදුම කියලා හිතන්නේ මොකද්ද සීගිරියද? නෑ. ඇල්බර්ට් අයින්ස්ටයින් කියන විදිහට ලෝකේ 8 වෙනි පුදුම වෙන්නේ කම්පවුන්ඩින් ඉන්ට්‍රස්ට්. ඔයා හිතන්න ඒක සිරාම ඒක තමයි දිනු වෙන වොරන් බෆට් හරි ධම්මික පෙරේරා හරි කවුරු හරි සුපිරියටම ස්ටොක් මාකට් එකෙන් දිනු වුණා නම් සල්ලි ඉන්වෙස්ට් කරලා දිනු වුණා නම් ඒ කම්පවුන්ඩින් ඉන්ට්‍රස්ට් එකෙන් තමයි අනිව දිනලා තියෙන්නේ. අනිව සල්ලි වෙන. මොකද මේ කම්පවුන්ඩින් ඉන්ට්‍රස්ට් කියන්නේ? නිකන් අපි සරල දෙයක් කිව්වොත් දැල්පොලිය කියලා. ඔයා හිතන්න මෙහෙම. ඔයා මුලින්ම ලක්ෂයක් ඉන්වෙස්ට් කරනවා. ඊට පස්සේ හැම මාසෙම නොකඩව හැම මාසෙම රුපියල් 5000 කියන පොඩි ගාන. රුපියල් 5000 ඔම දානවා හිතනවා අවුරුදු 30ක් විතර දානවා. ඔයා ලක්ෂයි අර 5000 ගානේ එකතු කරපු ගාන එකතු කරලා බැලුවත් ඔයා ඒ වගේ 10 ගුණයක් සමහරක් විට 6-7 ගුණයක් ඒ වගේ වැඩිපුර ගානක් හොයලා හිතන්නකෝ. ඔයා අන්තිමට මේ 5000 ගානේ එකතු කරලා සමහරක් විට ඒක කෝටි 10ක් 15ක් වෙන්න පුළුවන්. හරි. ඒක ලොකු සල්ලිකාරයෙක් ඉන්වෙස්ට් කරන්නේ එහෙමනේ ලොකු ගානකින්. ඒතකොට ඒගොල්ලන්ගේ කෝටි 100 කෝටි 200 කෝටි 1000 කෝටි 2000 අන්න ඒ වගේ තමයි කම්පවුන්ඩ් ඉන්ට්‍රස්ට් වැඩ කරන්නේ. ඔයා දාන ගානට පොලි ඇඩ් වෙනවා. ඉතින් හැම මාසෙම ඇඩ් කරන ගානටත් පොලි ඇඩ් වෙනවා. ඒ පොලියත් ආයෙ ඩබල් වෙලා ඉන්ට්‍රස්ට් එක හැදෙනවා. පොලියක් හැදෙනවා. ඒ පොලිය තව පොලියක් හැදෙනවා. ඔයා තව කොට ගානක් දානවා. ඒකටත් පොලිය හැදෙනවා. ඔයා හිතලා බලන්න ඔයා දාන්නේ පොඩි ගාන හැම මාසෙම 5000 ගානේ දැම්මම සමාජයට අවුරුදු 10ක් විතර පස්සේ ඔයාගේ 5000 50000ක් විතර වටිනවා. එන්න ඒක දිගටම වැඩි වෙනවා ඉවරන්නේ. අන්න එහෙම තමයි ඉන්වෙස්ට් කරන්න ඕනේ. ඔයා හිතන්න ස්ටොක් මාකට් එකේ මනි මාකට් එකේ මොකක් ඔයා ඉන්වෙස්ට් කරත් ඔයා දාන්නේ පොඩි ගානද ඒක කන්ටිනියු දිගටම දාන්න යන්න. ඔයා හිතන්න ඔයාගේ රිටයර්මන්ට් ප්ලෑන් එක අවුරුදු 40 කියලා. ඔයාට දැන් වයස 25 න අවුරුදු 15ක් තියෙනවා. ඒ අවුරුදු 15 ඔයාට පුළුවන් උපරිම ගානක් දාන්න කියන. ඔයා අවුරුදු 40 විතර පට්ට සල්ලිකාරයෙක් වෙලා. ඔයාට එහෙම නැත්නම් ලොකු සල්ලියක් ඇවිල්ලා. හැබැයි ඔයා හිතන්න අවුරුදු 15කින් ඔයා 5000 කියන එක පොඩි ගානක්. හැබැයි ඔයා ඒක දිගටම කරන් ගත්තොත් ලොකු ගානක් හම්බෙනවා. ඔයාට පුළුවන් නම් ඒ කාලෙ වෙද්දි 5000 වෙනුවට වැඩිපුර ගානක් දාන්න. පොඩ්ඩක් හිතලා බලන්න ඔයාට හම්බෙන ප්‍රමාණය කොහොමද කියලා. කැල්ලයක් තියෙනවනම් Google එකේ ගිහලා ගහලා බලන්න කම්පවුන්ඩින් ඉන්ට්‍රස්ට් කැල්ල එක. ඔයාට A to Z ඒකෙන් දැනගන්න පුළුවන් ඔයාට කොහොමද ඔයා දාන ගාන වැඩි වෙන්නේ කියලා. ඉතින් මම නම් කියන්නේ දිනු වෙනවා නම් දිනු වෙන්න පුළුවන් එකම තැන තමයි එක්ක ස්ටොක් මාකට් එක නැත්තම් තමන්ගේ බිස්නස් එක. බිස්නස් එක පටන් ගන්න සල්ලි නැත්තම් ඇත්ත මහන්සියක් වෙන්නත් බැයි නම් පොඩ්ඩක් ඒක රිස්ක් එකක් වගේ කියලා හිතනවනේ. ඒ කියන්නේ පටන් ගන්න අමාරුයි මහන්සි වෙන්න අමාරුයි පැවිසතරම වැඩ කරන්න අමාරුයි කියලා හිතනවනම් හොඳම තැන තමයි ස්ටොක් මාකට් එක මනි මාකට් එක. මං කියන්නේ ස්ටොක් මාකට් එකට අදම එන්ටර් වෙන්න. ඒක මාළුක රොකට් සයන්ස් එකක් නෑ මං හැමදාම කියනවා වගේ. ඒක ඇත්තටම පට්ටම ඊසි තැනක්. ඉතින් ඒකට මාර මැච් එකක් ගන්න බුල මොකද කම්පවුන්ඩ් ඉන්ට්‍රස්ට් එක කියන්නේ ඇත්තටම ලෝකේ 8 වෙනි පුදුම වගේ. දාන ගාන වැල් පොලියත් එක්ක ඩබල් ට්‍රිපල් වෙලා ඕක වැඩි වෙනවා නොහිතන ප්‍රමාණය එකපාර වැඩි වෙන්නේ. මම යාට සරල උදාහරණයක් දුන්නා පොඩි ගානක් මේව කරලා දානවා. ඔයාම හිතලා බලන්න ස්ටොක් මාකට් එක. ඊට ස්ටොක් මාකට් එකේ ඇයි ඉන්වෙස්ට් කරන්න කියන්නේ කැපිටල් ගේන් එකක් කියලා තියෙනවා. ඔයා හිතන්නකෝ දැන් මෙහෙම එක්සැම්පල් එකක් උදේ. ඔයාටම ලක්ෂ 5ක් දෙනවා. නෑ ඔයාට ලක්ෂ 5ක් කොහෙන් හරි හම්බුණා කියන්නේ. ඒ ලක්ෂ 5න් ඔයාට උන්න පුළුවන් බයික් එකක් ගන්න පුළුවන්. එක්ක ෆෝන් එකක් ගන්න පුළුවන්. එහෙම නැත්නම් FD එකක් දාන්න පුළුවන්. ඒ මොකේ දාලා හිතන්නකෝ දැන් බයික් එකක් ගත්තා විකුණන්න නම් ඔයාට ලාභයක් තියෙනවා හොඳේ. ඒ බයික් එක ලක්ෂ 5ක බයික් එකේ ඔයාට 20000ක් 25000ක් තියන් දෙන්න පුළුවන්. හිතන්නකෝ ඔයාගෙන් ෆෝන් එකක් ගත්තා කියලා වගේ වෙන්නේ ලාභේ ගාන වගේ දවසක අඩු වෙනවනේ. ඔයා බයික් එකක් ගත්තත් පදින නම් ගත්තේ ගාන අඩු වෙනවා. හැබැයි ඒක ස්ටොක් මාකට් එකේ දාමු යනවා. උදාහරණයකට මම කියන ABC කියලා කම්පැනියක් තියෙනවා නේද? ABC කම්පැනි 20යි කියලා රුපියල් 20යි වෙන්නේ ස්ටොක් එක. දැන් ඔය ලක්ෂ 5න් ඊට පස්සේ ස්ටොක් විතර පස්සේ අර එන ස්ටොක් ගාන තියෙනවනේ. ඔය හිතන්නකෝ ඒ රුපියල් 20ට ගත්තු ස්ටොක් එක රුපියල් 22ක් වුණා කියලා. ඔය හිතන්නකෝ අර ෂෙයාර්ස් අතන 20000යි කියලා. එතකොට 20000ට රුපියල් 2 ගානේ හම්බ වෙනවා යාට. තේරෙනවද? අන්න එහෙමයි ඒක වැඩ කරන්නේ. ඔය හිතලා බලන්නකෝ අර පට්ටම් විදිහට ගානක් හොයන්න පුළුවන්. හැබැයි ඒ වගේම තමයි ඔයා හරියට වැඩේ කරේ නැත්නම් ඔයාගේ සල්ලි නැති වෙන්නත් පුළුවන් තැනක් තමයි ස්ටොක් මාකට් කියන්නේ. මොකද හැමදේම පොසිටිව් පැත්ත විතරක් නෙමෙයි. ඒකේ නෙගටිව් පැත්තත් ඔයා දැනගෙන තමයි ඉස්සරහට යන්න ඕනේ.